හරි අද අපි කතා කරන්නේ iPhone X ගැන හින්දා වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඔයගොල්ලෝ කවදා හරි කාලෙක කෙනෙක්ට කැමැත්තෙන් ඉඳලා ඒ දෙයට කියාගන්න බැරි වෙලා තියෙනවා නම් ඔයාට ඒක කියාගන්නත් ඕනේ නම් තාමත් ඔයා ඒක කියලා නැත්තම් හරි ඔයා කෙනෙක්ට කැමැත්තෙන් ඉන්නවා නම් මේක එයාට ෂෙයා කරන්න. එතකොට එයා දැනගන්නවා ඔයා එයාට කැමති හින්දා තමයි මේ වීඩියෝ එක එයාට ෂෙයා කරේ කියලා. එක්කෙනෙක්ට විතරක් ෂෙයා කරන්න, ගොඩක් අයට ෂෙයා කරන්න එපා. ඒ වගේම පොල්ලෙක්ට ෂෙයා කරා හිතන්න එපා කැමැත්තෙන් ෂෙයා කරා කියලා, පොල්ලට කැමතිින්ද ෂෙයා කරා කියලා මේ යාළුකම්ට ෂෙයා කරා හිටත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මතකද මාව තාම ඔයාට දවසක් හරි ආදරේ කළ මුල්ම කෙනාව. හරි අද අපි කතා කරමු කොවින්ඩ ටික. අද අපි කතා කරමු ඇපල්ලගේ 10 වෙනි සංවත්සරයේ එළියට දාපු ඒ කාලේ 8 එකයි 8 plus එකයි hype එක බස්සපු ඇපල්ලගේ X ගැන. 12 Pro Max එකේ කිව්වා වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ දැන් මේ ෆෝන් එකේ performance බලාගෙන බැටරිය බලාගෙන ඩිස්ප්ලේ එක බලාගෙන refresh rate එක බලාගෙන මේ ෆෝන් එක ගන්න ඉන්නවා කියලා මම හිතන්නේ 2025ට. හැබැයි මේ ෆෝන් එකේ කැමරාව ගැන කතා කරොත් දැන් මේ ෆෝන් එක අසරණ වශයෙන් ලංකාවේ 50000කට වගේ ගන්න පුළුවන්. ලංකාවේ දැන් 50000කට ගන්න තියෙන brand new ෆෝන් වල කිසිම brand new ෆෝන් එකක මේකේ තරම් videography quality නැහැ කියන්න පුළුවන්. night time photo quality එන්න පුළුවන්. හැබැයි videography මේ ෆෝන් එකට ලංවත් කරන්න බෑ. ඒක මට ස්ථිරවම කියන්න පුළුවන්. මොකද 50000 රේන්ජ් එකේ තියෙන ගොඩක් ෆෝන් වල කැමරාව මම දැකලා තියෙනවා. මේකේ videography තරම් එකකටවත් ෆිට වෙන්න බෑ. අඩුම තරමේ මේ ෆෝන් එක ආවේ 2017 ආවේ. ඒ කියන්නේ Appleගේ ස්වර්ණමය යුගයේ කාලේ Apple මේ ෆෝන් එක හඳුන්වලා දෙනකොට මම දැක්කා ඒ කාලේ මම පොඩි YouTubersලා ලංකාවේ YouTubersලා දාලා තිබ්බා thumbnail වල ඉඳන් දාලා තිබ්බා මේක අනාගතයට එන ෆෝන් එකක් අනාගතයෙන් ආව ෆෝන් එකක් කියලා. එහෙම ෆෝන් එකක කැමරාව 2025ටත් සුපිරි වීඩියෝග්‍රැෆි කරන්නේම ඔයගොල්ලෝ පොඩියට YouTube පටන් ගන්න ඉන්නවනම් මේ ෆෝන් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද මේකේ වීඩියෝග්‍රැෆි සුපිරි night time videos රවුල් ඔයගොල්ලෝ ලයිට් කියන වෙලාවක ගන්න ෆොටෝස් වීඩියෝස් තාමත් මේකේ සුපිරි. ඒ හින්දා අපි වීඩියෝ එකේ මුලින්ම කැමරාව ගැන කතා කරලා ඉතුරු ඒවා පොඩ කතා කරමු. කැමරාව ගැන ගොඩක් කතා කරලා ඉතුරු ඔක්කොම පොඩි වෙලාවකින් කතා කරලා ඉවර කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ෆෝන් එකේ පිටිපස්ස පැත්තේ අපිට ඩුවල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 12 මෙගාපික්සල් f1.8 වයිඩ් ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන් OIS සපෝට් කරන. ඒ වගේම 12 මෙගාපික්සල් f2.4 ටෙලිෆොටෝ ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් OIS සපෝට් කරනවා. ඒ වගේම මේක 2x වෙනකම් ඔප්ටිකල් zoom කරන්න පුළුවන්. වීඩියෝග්‍රැෆි වල වීඩියෝ කරන්න පුළුවන් quality ගැන කතා කරොත් මේක 4K 60 fps වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම 1080p වලින් 240 fps වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරන්නත් පුළුවන්. අපි මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් කැමරාව ගැන කතා කරොත් අපිට 7 මෙගාපික්සල් f2.2 ලෙන්ස් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ sensors තියෙනවා depth sensor එකකුයි biometric sensor එකකුයි. ඒ වගේම HDR වීඩියෝ සපෝට් කරනවා. ඒ වගේම 1080p වලින් 30 fps වෙනකම් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. Apple ලට මේකට 60 fps දෙන්න තිබ්බා. අනේ මන්දා කවක් නැහැ අපි මේකේ 30 fps වලින් උනත් හොඳ වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඒකට මොනවත් කියන්න බෑ. මොකද මේ කාලේ විදියට මේ ෆෝන් එකේ කැමරාව සුපිරිය. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ ෆොටෝ සාම්පල් ටිකකුයි වීඩියෝ සාම්පල් ටිකකුයි. මේ වීඩියෝ සාම්පල් වලදී මට දේවල් ටිකක් කියන්න තියෙනවා. night time ගන්න ෆොටෝස් නම් ගොඩක්ම quality එක අඩුයි. ගොඩක්ම පැහැදිලි අඩුයි. මේ ෆෝන් එකේ iPhone X එකේ night time performance ගොඩක්ම අඩුයි. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් වීඩියෝ එකක් වුණත් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වීඩියෝ එකෙත් මම කිසිම ලයිට් එකක් නැතුව දැනකදී ගත්ත වීඩියෝ එකක්. කිසිම දෙයක් පේන්නේ නැහැ. පට්ටම කළුවරයි. වීඩියෝස් night time වීඩියෝස් වලට performance ගොඩක් අඩුයි. හරිම දුර්වලයි. ඒ වුණාට අපිට day time ගන්න වීඩියෝ එක පට්ට ලස්සනට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් ඒවත් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ බැටරි ගැන කතා කරමු. වීඩියෝග්‍රැෆි කරද්දී ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන්
මේ ෆෝන් එකෙන් වීඩියෝ ග්‍රැෆි කරද්දී 4K 60 fps වලින් දාලා වීඩියෝ රෙකෝඩ් කරද්දී පට්ටටම ෆෝන් එක රත් වෙනවා. ඒ වගේම පට්ට ඉක්මනට බැටරිය බහිනවා. සාමාන්‍යයෙන් විනාඩි 45ක් විනාඩි 50ක් වගේ වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන් වෙයි. මම එක දිගට ෆෝන් එකේ බැටරි ඉවර වෙනකම්ම රෙකෝඩ් කළා නෑ. මට හිතෙන විදිහට මගේ යූස් එක්ස්පීරියන්ස් එක අනුව මට හිතෙන විදිහට මේ ෆෝන් එකෙන් එක දිගට වීඩියෝස් පැයක් විතර රෙකෝඩ් කරගන්න පුළුවන් වෙයි. අවුව වෙලාවක. ඒ කියන්නේ තද අවුවක ගිහිල්ලා ෆෝන් එක රත් වෙවි වීඩියෝ කරනවා නම් ඒ වගේ වීඩියෝස් රෙකෝඩ් කරගන්න පුළුවන්. නැතුව මම මේ ෆෝන් එක මෙහෙමයි කියලා වීඩියෝස් එහෙම රෙකෝඩ් කරලා නැහැ. වෙලාවක් තියාගෙන විතර වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන් කියලා. හැබැයි වීඩියෝග්‍රැෆි ක්වොලිටි දැනුත් කියනවා YouTube වීඩියෝස් කරන්න පොඩියට පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් Android option වලට යනවට වඩා මේ ෆෝන් එක ගොඩක්ම හොඳයි. අප්ඩේට් නැවතිලා තිබ්බත් ඕගොල්ලොන්ට වීඩියෝග්‍රැෆි බලාගෙන ගන්නවා නම් මේ ෆෝන් එක ගොඩක්ම හොඳයි. මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් මිලිඇම්පියර් 2716 බැටරියක්. මේ ගොඩක්ම පොඩි අගයක්. සාමාන්‍යයෙන් මේ අවුරුද්දාව S8 එකෙත් අපිට බලා ගන්න පුළුවන් මිලිඇම්පියර් 3000 විතර බැටරියක්. ඒකට සාමාන්‍යයෙන් මේක 8 plus එකටත් වඩා මේකේ බැටරිය අඩුයි. ඩිස්ප්ලේ ඒ වගේම ඉක්මනට බැටරි බහිනවා. ඩිස්ප්ලේ එක ලොකුයි. සාමාන්‍යයෙන් අපි දන්නවා 8 plus එකේ හෝම් බටන් එක ආවේ මේකේ ඉවත් නැහැ. ඒ වුණාට මේ ෆෝන් එක කතා කරොත් මේ ඒ කාලෙදි මේ ෆෝන් එක පිස්සුවක් වුණා. බැටරිය මං හිතන්නේ ගත්ත අයට ලොකුවටම අවුලක් වෙන්නේ නැති කියලා. ඒ වගේම ඔයගොල්ලෝ මේ ෆෝන් එක අරන් ට්‍රිප් එක යනවා නම් එක පවර් බැංක් එකක් මදි. වන්න කියන්නේ පවර් බැංක් තුනක්වත් අරන් යන්න වෙයි. අත්දැකීමෙන් කියන්නේ. ඒ වගේම මේ ෆෝන් එක IP68 board and dust resistant පාසුකම තියෙනවා. ඒ වුණාට ඔයගොල්ලෝ 2025 දී මේ ෆෝන් එකක් ගන්නවා නම් කිසිම වෙලාවක මේක වතුරට නම් දාන්න එපා. ඉවරටම ඉවරයි. ඒ අන්තිම ආසාව කියලා හිතාගෙන වතුරට දාන්න. මොකද මේ ෆෝන් එකෙත් අර උදැල්ලේ කතාව වගේ තමයි. ඔයාගේ 100ට උදැල්ලක් තිබ්බා කියලා හිතන්නකෝ. ඔයාගේ තාත්තා ඒ උදැල්ලේ මිට මාරු කරනවා. ඔයා ඒ උදැල්ලේ තලේ මාරු කරනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි එක කවුරු හරි අහුවොත් කියන්නේ මේක අපේ 100 කාලේ ආව උදැල්ලක් කියලා. ඒ වගේ තමයි මේකෙත් දැන් 2017 ෆෝන් එකක් ඉඳලා මේ ෆෝන් එකේ බැටරිය තුන් පාරක්වත් කවුරු හරි රිපේස් කරලා ඇති. ඩිස්ප්ලේ එක දෙපාරක්වත් රිපේස් කරලා ඇති. ඊට පස්සේ බෑග් සමහරක් වෙලාවට ෆෝන් එක වැටුනොත් බෑග් ග්ලාස් එකේමත් රිපේස් කරලා තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක කම්පැනියන් දාපු ෆෝන් එක නෙමෙයි වෙන්නත් තියෙන්න පුළුවන්. මේ වෙනකොට තියෙන්නේ. ඒ හින්දා මේවායේ ඔක්කොම වෝටර් සීල් කැඩිලා තියෙන්නේ. ඒ හින්දා කිසිම වෙලාවක මේ ෆෝන් එකක් නම් වතුරට දාන්න එපා. ඉවරටම ඉවරයි. හරි අපි මේ ෆෝන් එකේ චිප්සෙට් එකයි performance ගැනයි කතා කරමු. මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන් A11 Bionic chipset එක. ඒ කාලෙදි මේක තිබ්බ peakම chipset එක. දැන් කාලෙදි පඳුරකට ගැහුවත් iPhone එකට වඩා හොඳ Android ෆෝන් එකක් වුණාට ඒ කාලෙදි එහෙම නෑ. iPhone කියන්නේ පට්ටම ප්ලේස් එකක් තියන් ෆෝන් එකක්. සාමාන්‍යයෙන් 2018 ආවේ S9 එකේ chipset එකට වඩා මේකේ performance වැඩි. දැන් 2025 ඉන්න මේකේ performance බහලා තියෙන්නේ ගොඩක්. ඒ වුණාට සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට Free Fire වගේම කිසි ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. ඉඳලා හිටලා ෆ්‍රේම් එකක් දෙකක් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ගොඩක් ෆෝන් එක රත් වෙනවා. විනාඩි 10 පැනනට පස්සේ නම් රත් වෙන්න අනිවාර්යයෙන්ම පටන් ගන්නවා. බැටරි ඉක්මනට බහිනවා. ඒ වුණාට ඔයගොල්ලොන්ට අර ගේම් එක සෙල්ලම් කරනකොට ස්මූත් එක එහෙම ලොකු බලපෑමක් නැහැ. ඔයගොල්ලොන්ට මම රෙකමන්ඩ් කරන්නේ ගේම් බලාගෙන මේ ෆෝන් එක ගන්න කියලා වෙන Android option එහෙම ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට ඒවා ඊට වඩා හොඳයි. ඒ වුණාට ඔයගොල්ලොන්ට මම කලිනුත් කිව්වා වගේ වීඩියෝග්‍රැෆි බලාගෙන ගන්නවා නම් මේ ෆෝන් එක ගන්න පුළුවන්. මේ ෆෝන් එක අපිට ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවා. මොකද දැන් කාලේ 50000ක් දීලා ගන්න ගොඩක් ෆෝන් වල ස්ටීරියෝ ස්පීකර් සෙටප් බලා ගන්න බෑ. පොඩින්ම මම 90000ක් දීලා ගත්ත මගේ මොන ෆෝන් එකේවත් ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් නැහැ. ඒක ගොඩක් වටිනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලෝ ජීවිතේ එකපාරක් හරි iPhone X app පාවිච්චි කරලා තියෙනවා නම් නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලන් ෆොටෝ එකක් හරි ගහලා තියෙනවා නම් ගේම් එකක් ගහලා තියෙනවා නම් iPhone X එකකින් පොඩි ප්‍රයෝජනයක් හරි අරන් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න iPhone X කියලා. ඒක මේ වීඩියෝ එකට කරන උදව්වක් නෙමෙයි. ඔයගොල්ලෝ iPhone X එකට කරන රෙස්පෙක්ට් එකක් විදියට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ ෆෝන් එකේ ඉතුරු දේවල් මම කතා කරන්නේ නැහැ. ලොකු තේරුමක් නැති ඉඳලා ඩිස්ප්ලේ එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඔයගොල්ලන්ට දැන් කාලේ සාමාන්‍ය මීට වඩා හොඳ ඩිස්ප්ලේ තියෙන ෆෝන් ගන්න පුළුවන්. ඩිසයින් එක කොහොමත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒ වගේම කලර්ස් කැමති පාටක් ගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනට හම්බෙමු. Bye bye.